ප්‍රබුද්ධ ස්වභාවය ගන්නා ද්වේෂය, පය ස්වභාවය ගන්නා ද්වේෂය, ප්‍රතිකුල නොහොත් පිළිකුල් ස්වභාවය ගන්නා ද්වේෂය, ශෝක ස්වභාවය ගන්නා ද්වේෂයයි. ද්වේෂය සතර ආකාර වේ. එයද අනේක වේශයෙන් පහළව සත්වයන් රවටන්නේය. ශාන්ති වේශයෙන් වච්චක ද්වේෂය. ශාන්ති යනු ඉවසීමය. තවත් ක්‍රමයකින් කියතහොත් අනුනට ද්වේෂ නොකිරීමය. එය ද්වේෂයට ප්‍රතිපක්ෂ ස්වභාවයකි. එහෙත් සමහර විට ද්වේෂයම ශාන්තියේ ආකාරයෙන් සිත්ති පහළවන්නේය. එය බොහෝ සෙයින් සිදුවන්නේ ගරු කළ යුතු කෙනෙකු විසින් තමා කරන දෙයක් වළක්වන්නට උත්සාහ කරන අවස්ථාවලදීය. මාපිය ගුරුවරු ආදී ගරු කළ යුත්තන් විසින් තමා කරන වරදක් නවත්වන්නට තැත් කරන කල්හි ඔවුනට කීකරු නොවී කරන වරද නොනවත්වාම කරගෙන යන්නා වූ තැනැත්තාට මාපිය ආදීන්ගෙන් ගැරහුම් ලැබෙන කල්හි දඬුවම් ලැබෙන කල්හි මාපිය ආදීන් සම්බන්ධයෙන් පහළවන්නා වූ ද්වේෂය ශාන්තිය ආකාරය ගන්නය. එයින් වල්චිත වූ තැනැත්තේ මාපිය ආදීන් කුමක් කීවත් කුමක් කළත් සියල්ල ඉවසමින් මා කරන දෙය කරමි යයි ඒ වරද නොනවත්වාම කරන්නේ. අවිහිංසා වේශයෙන් වච්චක ද්වේෂය. කරුණාව හා කරුණා පූර්ව භාවය අවිහිංසා නමි. ඒ ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. බලවතකු විසින් අයුතු අන්දමින් දුර්වලකු පෙළෙනු දක්නා කල්හි සමහර විට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය පහළ වේ. සර්පයකු විසින් මැඩියකු ගිලින කල්හි මැඩියාගේ පක්ෂය ගෙන සර්පයාට පහර දෙනුයේ අවිහිංසා ප්‍රතිරූපක ද්වේෂයනි. කාහට වුවත් පීඩාවක් කිරීම හිංසාවම මිසා විහිංසාව නොවේ. පක්ෂයක් ගෙන තවත් පක්ෂයකට පීඩා කරන ස්වභාවය ඇතැම් අවිහිංසාවාදීන් කෙරෙහි දක්නා ලැබෙන ස්වභාවයකි. ඔවුහු සතුන්ගේ පක්ෂය ගෙන මරන්නා වූද මස් කන්නා වූද මිනිසුන්ට නොයෙක් අයුරින් නින්දා කරමින් හිංසාවක්ම කරති. එයත් පක්ෂයකට කරන හිංසාවක් බව ඔවුනට නොවැටහේ. ඔවුන්ගේ අදහසේ ඔවුන්ගේ අවිහිංසාව මය කියාය සමහරු. අතිදුක්ඛිත සත්වයන් දුටු කල්හි දුකින් මුදවන්නටය කියා ඒ සතුන් මරා දමති. එද කරුණා ප්‍රතිරූපක ද්වේෂයෙන් කරන වැඩකි. ද්වේෂයෙන් තොරව ප්‍රාණඝාතය සිදු කළ නොහැකිය. අන්‍යයන්ට ගරා කරනු කැමති සමරුන් කෙරෙහිද කරුණා රූපයෙන් ද්වේෂය පහළ වේ. ඔව්හු කරුණාව නිසා කරන වැඩක් ලෙස අන්‍යයන්ට ගරා කරති. නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන් වංචක වේශය. මලාපරත්තු කද වූද තේය පුද්ගලයර්ම සම වූද මස්ත බංගච්චේත තැවිනිය වෝද සමරුන් කෙරෙහි ඒ කරුමු පිළිතඳ වෝත්තේශයෙන් සමරවික වේශ්කාම්‍ය කාමතා වේශයෙන් පහළ වේ. එයින් අංචදෙව්මු ඇතෙන් කාන්තාමු හිසැන්දුකොට දසසිය සමාදම්මිති. අතම් හොගිහිදේ හර තලිබි වන්නත සිකති. සමර තලිත්තවද විහාරාරාවයන හරදමුන් වරම්ය කර